අයිබෝවන් සිලෝන් ජෙමලජිකල් ඉන්ස්ටිටියුට් ආයතනය මගෙන් මෙහෙයවනු ලබන ජෙම් මාස්ටර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට අපි අද දවසේ සාකච්ඡා කරන්න ඉන්නේ ස්වභාවික මැනික් ලොට් එකකට කොහොමද මිල ගහන්නේ කියන එක. එතකොට ස්වභාවික මැනික් ලොට් එක අපි අද සාකච්ඡා කරමු සෙමි ප්‍රොසෙස් ලොට් එකකට කොහොමද මිල ගහන්නේ කියන එක. අපි ඉදිරි වීඩියෝ එකකදී ප්‍රොසෙස් නැත්නම් ಜಾති ලොට් එකකට මිල ගහන හැටි කියලා දෙන්නම්. එතකොට මේ කිරින්චි ලොට් එකකට මිල ගහන හැටි අපි බලමු කොහොමද මිල ගහන්නේ කියලා. මෙම එතකොට අපි කැරට් එකක් කැපෙන කැරට් 1යි 2යි අතර කිරින්චි අපි සාමාන්‍යයෙන් කට් ඇන්ඩ් පොලිෂ් ලොට් විදිහට ගහනවා. එතකොට කැරට් එකෙන් පල්ලෙහා මිලිමීටර කැපෙනවා වෙනම ලොට් විදිහට යන්නේ. එතකොට කැරට් 3න් උඩ විශේෂිත සුවිශේෂී මිලක් තියෙනවා කිරින්චි වල. එතකොට කැරට් 3 4 5 වෙනකොට වෙනම මිලක්. අපි අද බලමු කැරට් 1යි 2යි කියන්නේ 1 plus below 2 කැරට් කිරින්චි ලොට් එකකට කොහොමද මිල ගහන්නේ කියන එක. එතන මේ මිල ගහන්න කලින් අපි දැනගන්න ඕනේ මේ කියන 1 plus below 2 කැරට් කිරින්චි කැරට් එකක වෙළඳපළ මිල කීයද කියන එක. සාමාන්‍ය වෙළඳපළ ලොකු ගණන් ඔයාලට කියයි කැරට් එක 10000 15000 20000. බැංකුවක වල සමහර විට විශේෂයෙන්ම pink color වගේ යනකොට 15000 20000 වගේ අතර යනවා. ඔයාලට බේරුවල ගියත් සාමාන්‍ය 10 15000 වගේ අතර මිලකට 20000කට ගියා. නමුත් පොදුවේ ගත්තාම හැම කිරින්චියකටම හැම මිල යන්නේ නැහැ. 1 plus below 2 කැරට් ලංකාවේ හම්බෙන කිරින්චි වල වෙළඳපොළ මිල සාමාන්‍යයෙන් මේ වෙනකොට යන්නේ 2000 3000 අතර. හරි? ඒක එන බයස්ලා අනුව ඉහළ පහළ යන්න පුළුවන්. නමුත් මාකට් එකේ 2000යි 3000යි අතර වගේ තමයි යන්නේ. මේ මිල ගණන් වලට එතකොට ඔයා ගන්න ගලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කපලා ඉවර වෙනකොට කැරට් එකක් අවම මිල 2000 කියලා හිතාගෙන තමයි ඔයාලා දෙන්න ඕනේ. pink නැත්නම් red තනිකර blue වගේ කලර් තමයි අනිකුත් කලර්ස් ගොඩක් වෙලාට යන්නේ lot. එතකොට මේ ලොට් එකකට අපි උදාහරණ හිතන්නකෝ කැරට් 3න් උඩ ගලක තමයි සාමාන්‍ය කැරට් 1 plus බේර ගන්න පුළුවන්. එතකොට ඔයා ඒ ගන්න ගලේදී කැරට් කපලා ඉවරනකොට කැරට් එකෙන් පල්ලෙහාට බැස්සොත් ඒ කියන්නේ මිලිමීටර ගලක් වුණොත් ඔයා ලොස්. මොකද සාමාන්‍ය මිලිමීටර ගල් යන්නේ කැරට් එක 750 1000 වගේ අතර මිලකට තමයි per කැරට් යන්නේ. එතකොට ඔයා අරගෙන තියෙන මිල වැඩි. එතකොට මේ 1 plus කපා ගන්න එක මම කිව්වා දැන් කැරට් 3න් උඩ තියෙන්න ඕනේ ෂේප් එකත් එක්ක. ඊට අමතරව අපි බිස්නස් එකේදී කතා කරනවා කප් ගතිය. මේ කිරින්චිත් එක්ක අත්තල් බැඳගෙන ආපු එකක් තමයි කළු ගතිය නැත්නම් අපි බිස්නස් එකේදී කියනවා කප් ගතිය. එතකොට මේ කප් ගතිය නැති ගලක් කොහොමද අඳුරගන්නේ? ඒ කියන්නේ අතට පාට තියෙන්න ඕනේ කිරින්චියක්. මොකක්ද අතට පාට තියෙන එක මම මෙතනදී පැහැදිලි කරන්නේ නැහැ. තව දුරටත් ඔයාලට බිස්නස් එකේ ඉන්න කට්ටිය දන්නා මොකද්ද අතට පාට කියන්නේ කියන එක. අතට පැහැදිලිව පාට තියෙනුනේ ඒක අහසට මෙහෙම අල්ලලාවත් නැත්නම් අහසට ඉරේලියට අල්ලලාවත් පාට පෙනෙලා වැඩක් නැහැ. ටෝච් එක ගහලා පාට පෙනෙලා තිබිලා වැඩක් නැහැ. ගලේ අල්ල උඩ තියෙනකොට ගලේ පාට පෙනිය යුතුයි. ඒක අංක 1. එතකොට ඔයා හිතන්නකෝ ගල් කෑලි 20ක ලොට් එකක් තියෙනවා කිරෙන්චි. ඔය කියන ලොට් එකේ කප් ගතිය තියෙන ගල් ටික වෙනම අයින් කරා. ගල ඇතුලේ ගල කපලා ඉවරනන් පස්සේ හොඳ ලස්ටර් එකක් තියෙනවා. ඒ ලස්ටර් එක තියෙන නම් ගලේ වීදුරු ගුණය තියෙනවා. එහෙනම් ගල ඇතුලේ ගෙවුඩ ගතිය තියෙනවා. ඔයා ඒ ගල් ටිකත් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අර මම කියපු කැරට් 3න් උඩ අවම 3 තියෙන ගලේ ක්ලීන් එකට සාමාන්‍ය සෙමි ප්‍රොසෙස් ගල් කපන්නේ ලෝ ප්ලේන් එකට. එතකොට මේ ලෝ ප්ලේන් එකට කැපෙන ෂේප් එකක් තියෙන වීදුරු ගුණයේ ගල් ටික බලනවා. අපි උදාහරණ හිතන්නකෝ ඒකම ඔයාලට තව බලන්න තියෙනවා ලයිට් ලීක් නැතුව කොහොමද ගලක් කපා ගන්න කියන එක. එතකොට ලයිට් ලීක් නැතුව ගලක් කපා ගන්න නම් අපි දිග පළල උස සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒකත් ක්ලාස් එකේදී පැහැදිලි කරනවා කොහොමද ලයිට් ලීක් නැතුව ගලක් කපා ගන්න කියන එක. එතකොට මේ ලයිට් ලීක් නැතුව අර කියපු ක්වොලිටි ගල් වාහසන්නකෝ වාට තියෙන්නේ අර ගල් කෑලි 20න් 10යි කියලා. එතකොට මේ කියන 10ට ඔයා මුල ගහන්න ඕනේ කොහොමද? ඔයා දැනගන්න ඕනේ මේ ගලක් කපලා ඉවරනම් පස්සේ මාකට් එකේ යන්නේ කැරට් එක 2000 3000 අතර. මම මේ කියන්නේ ලෝකල් මාකට් එකේ විකුණන්න තියෙන ප්‍රයිස් එක. එතකොට 2000කට මේක කැරට් එක විකුණනවා නම් ඔයා අනිවාර්යෙන්ම මේ ගල බිස්නස් එකේදී පටන් ගන්න ඕනේ කීයද? උපරිම ඔයා මේ ගලේ කොස්ට් එක වෙන්න ඕනේ රෆ් ගල රුපියල් 1000. ඒ කියන්නේ ඔයා මේක පටන් ගන්න ඕනේ මිල ගහන්න රුපියල් 500ෙන්. ඒ කියන්නේ ගලකට 500යි. ගලකට 500 කියන්නේ 5000යි. ඔය දන්නකො ගල් ලොට් එකට ලක්ෂ 2ක් කිව්වා. හැබැයි ඔයා බය වෙන්න ඔයා දැනගන්න මේක යන මිල. එතකොට ඔයා කෙලින්ම මේක 15000න් පල්ලෑ නැත්නම් 10000න් පල්ලෑ දෙනවා කියලා. 500න් දෙන්නේ නැහැ කියන්නේ ඔයාට නගෙන්න පුළුවන් උපරිම මිල තමයි එක්කෝ කැරට් ගලකට රුපියල් 1000. ඒ කියන්නේ 6000කට ලොට් එක දෙනවද? 50000 දෙන්න බෑ කිව්වොත් 6000 7000 8000 නැත්නම් අවසාන මිල 10000. මොකද 10000කට ඔයා එක ගල් කෑල්ලක් සිලෙක්ට් කරා කියන්නේ ලොට් එක 10000ක් කොස්ට් එක වෙලා.
එතකොට ඔයා ට්‍රාන්ස්පෝර්ට් වියදම් පැත්තක දැම්මත් එතකොට ගලක් කපන්නත් මේ පැත්තේ සාමාන්‍ය සෙමි ප්‍රොසෙස් ගලක් කපන්න රුපියල් 300ක් 400ක් ගන්නවා. කොළඹ නම් 1000ක් ගන්නවා, රත්නපුරේ 600ක් 700ක් ගන්නවා. එතකොට මේ කියන කැරට් එකයි කාලක් කැපුණොත් එම එතන අපි උදාහරණ 300 ගානේ ගත්තොත් ඒත් රුපියල් 450 500ක් ගලට කොස්ට් වෙලා කැරට් එකමාරක් ආවොත් කෙලින්ම එතකොට 1450 500ක් ගලට කොස්ට් එක වෙලා. එතකොට ඔයා ට්‍රාන්ස්පෝර්ට් වියදම රුපියල් 100ක් ඇඩ් කරොත් 1650 700ක් වගේ වෙනකොට ගලට වියදම් කොස්ට් එක වෙලා තියෙනවා. එතකොට ඔයාට අවම වෙල රුපියල් 2000 ඉඳලා දෙන්න පුළුවන්. එතකොට ඔයාට 13000ට හම්බුනොත් බයර් කෙනෙක් එතන රුපියල් 1300ක් 1200ක් තියෙනවා. 2000ට විකොත් 200ක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා මේ 2000 3000 නෙමෙයි කියලා මට කතා කරන්න මගේ නම්බරේට මම අරන් දෙන්නම් ඕන තරම් අපිට රත්නපුරේ ගන්න බැරුණාට වෙන පළාත් වලින් කිරින් කියනවා ඔය කියන ප්‍රයිස් එකට. හරි. එතකොට ඒ ප්‍රයිස් එක දැනගෙන ඔයාට ලක්ෂ 5ක් කිව්වත් ලොට් එකට ඔයා දැනගන්න ඕනේ මාකට් එකේ කියන ප්‍රයිස් එකට මෙන්න මේ කපලා ඉවරනන් පස්සේ මේ ගාන විකිනෙන්නේ කියන එක. ඒ ගානට ඔයාගේ ලොට් එක වාට එන්නේ නැත්නම් ඔයා අතාරින්න. එච්චරයි. ආයෙ එතනින් එහා යන්න හදන්න එපා. මොකද සමහර බිස්නස් එකට අලුතෙන් එනවා දන්නවා හාව් අම්බානෙට. ඒ කියන්නේ සෑහෙන බිස්නස් එකේ ඉන්න ආදුනිකයෝ. මිල ගහන්න දන්නේ ඔහේ ගහනවා දිගට හරහට. ගහලා අන්තිම ගෙදර තියන් ඉන්නවා ගල් ටික විකුණ ගන්න බැයි මාකට් ප්‍රයිස් එකට වැඩියෙන් අරන් තියෙනවා. එහෙම ඉන්න කට්ටිය දන්න නිසා සමහරට ඔයාලට මේ කියන ගණන් වල ගන්න බැරි. නමුත් බිස්නස් එකේ ඉන්න කට්ටිය දන්නා මාකට් එකේ යන ප්‍රයිස් එක. ඒ ප්‍රයිස් එකෙන් උඩ ගත්තා කියන්නේ ඔයාලට ගල් ටික තියන් ඉන්න වෙනවා. හරි. ඔයාලට එහෙම නැතුව ආහින්දට එක්ස්පෝර්ට් ඕඩර් එකක් හම්බුනවා විශේෂයෙන්ම අපේ ක්ලාස් එකේ ළමයට ඕස්ට්‍රේලියාවේ ඕඩර් එකක් හම්බුණා කැරට් එක 9000යි නැත්නම් බැංකොක් ඕඩර් එකක් හම්බුනොත් කැරට් එක 15000යි. අන්න නැග්ගට කමන්නේ ඇයි මාකට් එකේ කැරට් 500ක ඕඩර් එකක් හම්බුනොත් ඔයාලට ගන්න ඕනේ වැඩි මිල දීලා ඇයි ඔයාගේ ඕඩර් එක සප්ලයි එක දෙන්න ඕනේ. ඉතින් ඒ අරනකොට ඔයාලට පැහැදිලි ඕඩර් එකක් නැත්නම් එක්ස්පෝර්ට් ඕඩර් එකක් ඔයා ලෝකල් මාකට් එකේ උනන් හිතන් ඉන්නන අර මිලට වැඩි යන්න එපා. හරි. බොහොම ස්තුතියි එහෙනම් අද දවසේ අපගේ channel එක සම්බන්ධ වුණාට වැඩිදුරටත් ඔයාලට මේ සම්බන්ධව විස්තර දැනගන්න ඕන නම් අපගේ Gem Master YouTube channel එක subscribe කරලා bell button එක click කරලා ඔයාලට අවශ්‍ය වීඩියෝ comment section එකේ සඳහන් කරන අපි ඉදිරියේදී සම්බන්ධව වීඩියෝ ඉදිරිපත් කරන්න කැමතියි. බොහොම ස්තුතියි. Ceylon Gemological Institute.